ඔන්න අද අපි යන්නේ නූසා පෙනීඩා වලට. ඉතින් දැන් අපි ඉන්නේ සනූර් හාබර් එකේ. මෙතනින් බෝට් එකක් කරන් තමයි අපි නූසා පෙනීඩා වලට යන්නේ. එහෙනම් අපිත් එක්ක ගිහලා බලමු. Hi, අපි දැන් නූසා පෙනීඩා අයිලන්ඩ් එකේ දැන් ඇවිල්ලා තියෙන්නේ ඩයමන්ඩ් බීච් එකට. ඉතින් මාරම ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. මෙතන පල්ලෙහාට අපිට බහින්න පුළුවන්. බහින්න තියෙන්නේ පඩියකට පොඩ්ඩක් ප්‍රවේශමෙන් තමයි පල්ලෙහාට යන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි අද අපි නූසා පෙනීඩා වලට ආවේ ඩේ 2 එකක් විදිහට. හැබැයි මෙතනට ආවට පස්සේ මේ ක්‍රවුඩ් එක දැක්කහම අපිට හිතුණා ඩේ 2 එකකට වඩා අපි නූසා පෙනීඩා අයිලන්ඩ් එකේ නයිට් එකක් ඉන්න ප්ලෑන් කරා නම් මෙච්චර රෂ් එකක් නැතුව අපිට නිදහසේ මේකේ තියෙන සුන්දරත්වය විඳ ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඕගොල්ලෝ නූසා පෙනීඩා වලට එන්න අදහස් කරන් ඉන්නවා නම් මම රෙකමන්ඩ් කරන්නේ අවම වන් නයිට් එකක්වත් අයිලන්ඩ් එකේ ඉන්නවා නම් ඒක ගොඩක් සාර්ථක වෙයි කියලා. ඩයමන්ඩ් බීච් එක බලන්න එන හැමෝගෙම තියෙන එකම ආසාවක් තමයි මේ පඩිපෙළ බහින ගමන් ෆොටෝ එකක් අරන් ඒක සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන එක. ඉතින් මේක තියෙන කලර් එක වයිබ් එක ඇත්තටම රියල් වගේම අමේසින්.
විශේෂයෙන් කියන්න ඕන දේ තමයි දැන් මේ ඉන්දුනීසියා කිව්වහම ඉන්දුනීසියාවේ හැදිලා තියෙන්නේ ගොඩක් දූපත් එකතු වෙලා මම හිතන්නේ දල වශයෙන් 17500ක් විතර දූපත් තියෙනවා. සමහර දූපත් වලට මිනිස්සු ගිහිල්ලක් නැහැ කියලා තමයි කියන්නේ. ඒ ඉන්දුනීසියාවේ තියෙන එක දූපතක් තමයි බාලි කියලා කියන්නේ. බාලි වලත් ළඟින්ම තියෙන දූපතක් තමයි දැන් අපි මේ ඉන්නේ. නූසා පෙනීඩා කියලා කියන්නේ ඒ දූපත. එතකොට ඒ දූපතේ අපිට බීචස් ගොඩක් බලා ගන්න පුළුවන්. දැන් මේ ඉන්නේ අපි ඩයමන්ඩ් බීච් එකේ. ඊළඟට ක්ලින්කින් බීච් එකටත් අපි යනවා. ඉතින් මේක ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන අර ඈත ඔයගලන්ට පේනවා ඇති කඳු. අන්න ඒ කඳුයි සහ මේ බීච් එකේ තියෙන වයිට් සෑන්ඩ් එක වගේම මේ කලර් එකට ගොඩාක් සංචාරකයෝ මාර විදිහට ආකර්ෂණයක් දක්වනවා මෙතනට. නමුත් ඉතින් ලංකාවේ අපිට නම් බීචස් කියන්නේ අරුම පුදුම දෙයක් නෙමෙයි. ඒනට මාර ලස්සනයි මේ ලොකේෂන් එක. කට්ටක් කාගෙන තමයි සෑහෙන බාහිරන පඩි පෙලක් තමයි තියෙන්නේ. Okay. අපි දැන් ඉන්නේ නූසා පෙනීඩා අයිලන්ඩ් එකේ ක්ලින්කින් බීච් එකේ. මේකේ තියෙන විශේෂත්වය තමයි ටීරෙක්ස් ඩයිනෝසර් කෙනෙක්ගේ හැඩයට ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන කඳු පන්තිය. ඉතින් උඩින් ඉඳන් බලනකොට අපිට හරි ලස්සනට ඒක බලා ගන්න පුළුවන්. මෙතනට එන ඕනම කෙනෙක් මෙමරි එකක් විදිහට ලස්සන ෆොටෝ එකක් ගන්න නම් අමතක කරන්නේ නැහැ. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි අපි ඩයමන්ඩ් බීච් එකට ගියේ උදේ වරුවේ. එතකොට ලොකු ක්‍රවුඩ් එකක් එතන හිටියේ නැහැ. නමුත් දැන් වෙලාව 3යි. මෙතන fully crowded. ඒකින්ද අපිට පහළට යන්න නම් අවස්ථාවක් හම්බුනේ නැහැ. කොහොම හරි ක්ලින්කින් බීච් එකේ පහළට යන්න තියෙන පඩිපෙළ හරිම අභියෝගාත්මක ගමනක්. සාමාන්‍යයෙන් පහළට ගිහිල්ලා ආයෙ උඩට එන්න පැය 4-5ක අතර කාලයක් ගත වෙනවා. ඒක නිසාම ඉන්දුනීසියන් ටුවරිස්ට් බෝඩ් එක මෙතන ලිෆ්ට් එකක් හදන්න සැලසුම් කරලා තියෙන ඔයගොල්ලෝ දකින්න ඇති. So maybe next time එද්දී අපිට ලිෆ්ට් එකෙන් පහළට යන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.
නූසා පෙනීඩා අයිලන්ඩ් එකට සමු දෙන්න තමයි යන්නේ. දැන් අපි ආයේ හාබර් එකට ඇවිල්ලා තියෙන්නේ බාලි වලට යන්න.